ගෙදර ගිහිල්ලා And if someone is causing harm, යම් කිසි කෙනෙක් හානියක් කරනවා නම් I can go on my knees මට දන ගාලා and argue. තර්ක කරන්න පුළුවනි. I'll say, Father, කියන who පියාණනි is more valuable to you? ඔබ වහන්සේට වැඩියෙන් වටින්නේ කවුද? Or you? YouTube කෙනෙක්ද මාවද? රෙන්සා ෆලාන් රෙඩේෂ පියන්දලස්. A news reporter or me? නිවුස් රිපෝට් ප්‍රවෘත්ති වාර්තාකරුවෙක්ද මාවද? Then I get the answer after 12 months. මාස 12කට පස්සේ මට උත්තරය හම්බ වෙනවා. Or sometimes 12 days. සමහර දවස් 12යි. What you people don't understand, I give it to you today. There are spiritual arguments. ඔබ taking place. නොදන්නා දේ මා ඔබට කියනවා ආත්මික තර්ක විතර්ක කියලා දෙයක් Some තියෙනවා. of these arguments are heavy, especially where you make your money. සමහරවිට ඔබ මුදල් හම්බ කරන තැනදී මේ තර්ක විතර්ක හරි බරපතලයි. Your boss with the secretary is arguing about kicking you. ඔබගේ ප්‍රධානියා ඔබගේ ලේකම් එක්ක තර්ක කරන ඔබ එලවන්න. And you come to office. ඔබ කාර්යාලයට එනවා. You wonder why everyone is against you. ඇයි මට ඔක්කොම මේ කරදර කරන්නේ? Spiritual arguments. ආත්මික තර්ක. But when God speaks, නමුත් දෙවියන් වහන්සේ කතා කරන විට the argument ends. තර්ක නතර වෙනවා.